අපි ආව අපේ හොටෙල් එකට. අපි එළිය ඉඳන් බලාගෙන ඉඳි එයා ජනෙලෙන් අයින් කර හොරෙන් බලනවා අපි ඉන්නවද නැද්ද. ලෝකෙ ලොකුම ගාඩන් පහෙන් එකකට. හයි අද අපි උදෙන්ම ආව බ්‍රෙක්ෆාස්ට් වලට. මේ හොටෙල් එකේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ. ඒ නිසා අපි ආවා. හෙලෝ ගුඩ් මොර්නිං. අපි බලමු අපිට මොනවද කන්න තියෙන්නේ කියලා. මෙහෙ ඉතින් හැමදානම් වගේ බ්‍රෙක්ෆාස්ට් වල තියෙන එකම දේවල් ටික තමයි යාළගේ ෆේමස් බ්‍රෙඩ් එකයි ඊට පස්සේ මල්බෙරි ජෑම් එකයි ඒකත් එක්ක අනිවාර්යයෙන්ම තියෙනවා තික් මී පැණි එකක් ඊට පස්සේ මිල්ක් මේඩ් වගේ එකකුත් තිබ්බා සොසේජ් අනම් මනම් ඔය දේවල් ටික තමයි තියෙන්නේ හැබැයි පාන් එක නම් මෙහෙ තියෙන බ්‍රෙඩ් එකට වඩා ටිකක් ඩ්‍රයි ටිකක් නෙවෙයි ගොඩක් ඩ්‍රයි ඒක චුට්ටක් කන්න අමාරුයි මම කොහොමත් මේ කෑම වලට එච්චර ආස නැහැ හැබැයි ඉතින් බඩගිනි නිසා සහ කන්න වෙන නිසා කෑවා මොනව කරන්නද හැබැයි ඉතින් මේකට බඩ පිරෙන්නෙත් නෑ සහ ඉතින් මම ආසාවෙන් කෑවෙත් නැහැ කොහොම හරි අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා යනවා මේ සිටි එකේ චුට්ටක් ඇවිදින්න මොකද මෙහි ස්ට්‍රීට්ස් හරිම ලස්සනයි මෙහි තියෙන බිල්ඩින්ග්ස් එතකොට වාහනත් ගොඩක් පරණ තාලේ වාහන තියෙනවා මිනිස්සුත් සමහර සීයලා එහෙම ඉන්නවලු පරණ විදිහට ඇඳගෙන මං හරි ආසයි ඒ වයිබ් එකට. ඉතින් මෙහි නිකන් රැන්ඩම් ස්ට්‍රීට්ස් වල ඇවිද්දත් කිසි කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. පාර දෙපැත්ත බල ෂෝක් එකට ඇවිදින්න පුළුවන්. ඊට පස්සේ අපි ආවා මෙහි තියෙන ෆේමස් බොටල් හවුස් එක බලන්න. මේක මෙහි තියෙන මේන් ඇට්‍රැක්ෂන් එකක්. හැබැයි මුළු හවුස් එකම හදලා තිබ්බේ බොටල්ස් වලින් නම් නෙමෙයි. ඔයාලට මගේ පිටිපස්සෙන් පේනවා ඇති බොටල් හවුස් එක. ඒක ඇට්‍රැක්ෂන් එකක්. හැබැයි අපි එතනට ගිහිල්ලා වීඩියෝස් ගද්දී ඒකේ කවුද එක්කෙනෙක් ඇවිල්ලා මොනවද මෙහෙ භාෂාවෙන් කිව්ව අපිට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. අපි ඉතින් එතනටලා පොඩ්ඩක් බලාගෙන හිටියා. ඊට පස්සේ අපි කැමරාව අයින් කරා. අයින් කරලා බලාගෙන ඉද්දි අපෙන් ඇහුවා පාකිස්තාන්ද බංග්ලාදේශ්ද එහෙම කියලා අපි කිව්වා ලංකාවේ කියලා. ඊට පස්සේ ඉනා වෙලා ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා අපි එළිය ඉඳන් බලාගෙන ඉද්දි එයා ජනෙලෙන් අයින් කර හොරෙන් බලනවා අපි ඉන්නවද නැද්ද කියලා. අපි ඉතින් වීඩියෝස් ගන්න කියන අපි ආවා. ඒක යනට ඇට්‍රැක්ෂන් එකක් මම දන්නේ නැහැ ඇයි මේ මිනිස්සු එහෙම හැසිරුනේ කියලා. එයාට මල පැන්නක් දන්නේ නැහැ මේ මොන මගුලක්ද මේ ලංකාවේ ඒ වුණත් ඇයිලා මගේ ගෙදර ෆොටෝස් ගන්නවා කියලා. කොහමද ඒක බලන්න හම්බුනේත් නැහැ ලොකුවට. ලොකුවට වීඩියෝ කරන්න හම්බුනේත් නැහැ. ඔයාලා ඉතින් මෙහෙ ආවත් බලකින් බලන්න. ඒක එහෙම ලොකු දෙයක් නැහැ. බොටල් හවුස් වලට බෝතල් වලින් නෙවෙයි ඒක හදලා තියෙන්නේ. බෝතල් තියෙන්නේ පොඩ්ඩයි තනිකර ගල් තියෙන්නේ. බොටල් හවුස් එක බලලා ඉවර වෙලා අපි යනවා මෙහි තියෙන තවත් ඇට්‍රැක්ෂන් එකක් බලන්න. අපි ළඟ තැන් ඔක්කොටම වගේ ටැක්සි දාගෙන ගියා. මෙහි ටැක්සි ලොකු ගණක් නැහැ. يعني ළඟ තැන් වලට ඔය මනාත් 2 3 වගේ උනේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලෝකේ ලොකුම ගාඩන් පහෙන් එකකට. ඒ කියන්නේ ලෝකේ තියෙන ලොකුම ගාඩන්ස් වලින් එකක් තමයි ගංජාවල මේ තියෙන ගාඩන් එක නිකන් පාක් එකක් වගේ මේක. දැන් එන්ට්‍රන්ස් එකම මාරම ලොකුයි. ඔයාලට පේන ඇති කියලා මං හිතනවා. අර හින්දා එන්න තියෙන ඒරියා එක ලොකුයි. මේ අපි ඇතුළට ගිහින් බලමු මේක මොන වගේද කියලා. ඇවිදින්න නම් සෑහෙන දුරක් තියනවා වගේ පේනවා. මේ තියෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු. ගාඩන් එකක් වලට එහෙම ලොකුවට මල් එහෙම මොකුත් නැහැ. මල් තියෙනවා. මං හිතන්නේ මේ කාලේ නැහැ. මේ කාලේ සීතල කාලේ නිසා සමහරවිට මල් අඩු වෙනවා. මල් අර ගාඩන් එකක් කිව්වට දැන් අපි ගාඩන් එකක් පාක් එකක් කිව්වම අපේ ඔළුවේ මල් එහෙම ගොඩාක් මැවෙනවානේ. එහෙම තරක් නෙමෙයි. නිකන් ඇවිදලා කරලා එහෙම ඉන්න තියෙන ලොකු පාක් එකක්. හැබැයි බලන්න ලොකුවට දේවල් නැහැ. තව දෙයක් ඉස්සෙල්ලා අපි ටැක්සි එකක ආවනේ අන්න එතකොට මට ඔයාලට කියන්න මතක් වෙච්ච දෙයක් තමයි මෙහි අපි ටැක්සි දැම්මම ගොඩක් වෙලාවට එන්නේ BYD Benz වගේ BMW එක අර හොඳ වාහන කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් ගත්ත මේ වගේ වාහන හොඳ වාහනනේ හැබැයි මෙහි ටැක්සි අපි normal ටැක්සි එකක් දැම්මත් ගොඩාක්ම වෙලාවට අපිට හම්බෙන්නේ BYD ඒට අමතරව ඔය BMW Benz වගේ වාහනත් අපිට ටැක්සි විදිහට මෙහි හම්බෙනවා සහ ගානත් අඩුවට හම්බෙනවා. ඒ ඔක්කොම බලලා ඉවරලා අපි ගියා ආයමත් කන්න
මොකද දැන් දවල් වෙලා තියෙන්නේ ගොඩක් බඩගින්න හිටියේ මේ දවසේ මැක් එකේ ඔෆර් එකක් තිබ්බා. මෙන්න මේ බන් දෙකම මනත් 5කට මනත් 5ක් කියන්නේ රුපියල් 1000ක්. ඒ කියන්නේ මනත් එකක් කියන්නේ රුපියල් වලින් ගත්තම රුපියල් 200ක්. ඉතින් මම ඒ ඔෆර් එක try කරන්නත් එක්ක ඒක ගත්තා. හරිම රසට තිබ්බා. අපේ දේශ KFC එකෙන් කෑවා. හැබැයි මට එහෙ chicken beef ඒ වගේ දේවල් එච්චර සෙට් උනේ නැහැ. මොකද මම ඒකේ රසට කැමති වුණේ නැහැ සහ එයාලා අපි වගේ හොඳටම කුක් කරන්නේ නැහැ. එයාලා ටිකක් අර බාගෙට වගේ කුක් කරන්නේ. මම ඒ නිසා කැමති නැහැ ඒකට. ට්‍රවුසර්ස් ගන්න ආවා ඊට පස්සේ අපි. ඔයාලා ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මම ගන්න පෑන්ට්ස් ට්‍රවුසර්ස් මං කොහෙන්ද ගන්න කියලා. මං එකක්වත් ලංකාවෙන් ගන්නෙ නැහැ. ලංකාවෙන් එළියට ගියාට පස්සේ තමයි ගන්නෙ. මොකද මගේ උසට හරියන ට්‍රවුසර්ස් මට ලංකාවේ හොයාගන්න හරි අමාරුයි. හැබැයි වෙන රටකට ගියාම මට බිම ගෑවෙනකන්ම අඳින්න උස ට්‍රවුසර්ස් හම්බෙනවා ගණන් අඩුවට. අපි ඒවත් අරගෙන ගියා කන්න. මේ තියෙන්නේ මෙහෙ ෆේමස්ම කෑමක් ඩොනාල්ඩ්. මේක තමයි මං හිතන්නේ ගණන් අඩුවටම අපිට කන්න පුළුවන් තියෙන රසම කෑම එක. මේකට අපිට මේක අපිට චිකන් වලින් ගන්න පුළුවන්, බීෆ් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ අර කොත්තමල්ලි කොළ, පිපිඤ්ඤා, තක්කාලි අනම්මනාර, කෙචප්, මයොනයිස් ඕවා දාලා හදන නිකන් සබ්මැරින් එකක් වගේ. හරිම රසයි සහ ගාන අඩුයි. මං හිතන්නේ ඩොනාර් එකක් සාමාන්‍යයෙන් වෙන්නේ මනාත් 2-3ක් වගේ. ඉතින් බඩ පිරෙන්න අර ෂේප් කෑමකට කන්න තියෙන එක විතරයි. ඊට පස්සේ දන්නේම නැතුව රෑත් උනා. රෑ වෙලා ඉතින් අපි හොටෙල් එකට ආවා. ඒ ස්ට්‍රීට් එකේ ගන්න තිබ්බ චුටි චුටි බඩු වගේකුත් තිබ්බා. ඒ ටිකත් අරගෙන අපි ඉතින් හොටෙල් එකට ආවා. මේ තියෙන්නේ දේශ් මට අරන් දුන්න ලස්සන නෙක්ලස් එකක්. මං ඉතින් ඒකත් බලලා ඉවර වෙලා නිදා ගන්නවා. අපි හෙට හම්බෙමු. The next day. Hi. අපි අද ගංජ වලින් චෙක් අවුට් කරනවා. මෙහෙ 2 nights හිටියානේ. ඉතින් දැන් අපි හදන්නේ ෂේකි වලට යන්න. ෂේකි කියන්නේ තව ලස්සන කඳුකර පැත්තක් වගේ නිකන් ගමක පැත්තක්. ඉතින් දැන් වෙලාව නම් 7ට විතර ඇති. අපි මෙහෙන් උදෙන්ම යනවා. මොකද අද අපි යන්නේ බස් එකේ. බස් එක තියෙන්නේ 8යි ගානකට. ඉතින් ටයිම් එක මැනේජ් කරගන්නත් එක අපි උදෙන්ම රෙඩි වුණා. බ්‍රෙක්ෆාස්ට් එකත් ටේක් අවේ ගත්තා. අපි බලමු ගංජා ඉඳන් ෂේකි යන ඒ ගමන මොන වගේද කියලා මේ vlog එකෙන් මම ඒ ගැන විස්තර ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. බ්‍රෙක්ෆාස්ට් එක ටේක් අවේ ගත්තට අපි ඒක අරගෙන ආවේ නැහැ. මොකද ඒකේ තිබ්බේ බ්‍රෙඩ් එකත් එක්ක නිකන් ටොමැටෝ, කියුකම්බර් වගේ ඒවා ටිකක් දාලා. ඉතින් ඒ නිසා අපි ඒක ගත්තේ නැහැ තියලා ආවා. අද අපි ෂේකි වලට යන්නේ බස් එකේ. බස් එකක් කිව්වට මේක ඇත්තටම කැරවැන් එකක් වගේ. මගේ පළවෙනිම vlog එකේත් ඔයාලා මේක දකින්න ඇති. මෙහෙ බස් කියලා තියන්නේ මෙන්න මේ කැරවැන් එක. ඒක අර කට්ටියට ෂෙයා කරගෙන සාමාන්‍යයෙන් 10 දෙනෙක්ට වගේ යන්න පුළුවන් කැරවැන් එකක්. දුර ගමන් යද්දි මං හිතනවා මේක තමයි හොඳම ඔප්ෂන් එක. ගණන් අඩුවට දුර ට්‍රැවල් කරන්න තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි මේ කැරවැන් එක. මොකද මෙහෙ ටැක්සි දුරට දාන, කියන්නේ දුර ගමන් වලට ටැක්සි දාගත්තොත් එම ලොකු ගාණක් වෙනවා. අපි ඉතින් මේ පාරේ දෙපැත්තේ තියෙනවා බල එන්ජොයි කර කර අපේ ගමන ගියා. කොහොම හරි අපි ආවා ෂේකි වලට. ෂේකි වලින් බැස්ස ගමන් මම කරේ මෙහෙ තියෙන රසම රස තේ එකක් බීපු එක. තේ එක බීලා අපි ආයම ටැක්සි එකක් දාගෙන යනවා අපේ හොටෙල් එකට. මොකද මේ වෙද්දි මං හිතන්නේ දවල් 12 විතර වෙලා. ටිකක් විතර මහන්සි අපි උදේ ඉඳන් ට්‍රැවල් කරපු නිසා. ෆයිනලි අපි ආව අපේ හොටෙල් එකට. මේ හොටෙල් එකේ තමයි ෂේකි වල ඉන්න ඊළඟ දවස් දෙක අපි නතර වෙන්නේ. මේකත් ලස්සන තැනක්, හරිම නිදහස් තැනක්, ලස්සන view එකක් තියෙන තැනක්. ඒ වගේම බජට් එකටත් ෆ්‍රෙන්ඩ්ලි තැනක්. හරිම ලස්සනයි, ස්ටාෆ් එකත් හරිම හොඳයි. අපි බලමු මේ හොටෙල් එකේ විශේෂයෙන්ම ෂේකි වල ඉන්න ඊළඟ දවස් දෙක කොහොම වෙයිද කියලා. හයි. අපි ආව අපේ හොටෙල් එකට. ඔයාලට පිටිපස්සෙන් පේන්නේ අපේ හොටෙල් එක. ලස්සන තැනක්. මගේ ඉස්සරහින් තියෙනවා මම ඒක නිකන් රෙස්ටුරන්ට් ඒරියා එකක් වගේ. අපි හිටපු තැන් වලට වඩා වෙනස් තැනක්. අපි දැන් ඉන්නේ ෂේකි වල. ෂේකි වල ටවුන් එකේ ඉඳන් පොඩි දුරක් අපි කඳු පැත්තට ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් මම යන්නේ වොෂ්රූම් එක හොයාගෙන. යාට වොෂ්රූම් කියලා කිව්වා තේරුන්නේ නැහැ අන්තිමේටම. අර Google Translate දාලා එහෙමත් කිව්වා ඒ තේරුනේ නැහැ. අන්තිමට මම ටොයිලට් කිව්වට පස්සේ තමයි හරි තේරුනේ. සෙයා මේ පැත්ත පෙන්නුවා. මම ඉතින් මේ පැත්තට ආවා වොෂ්රූම් එක හොයාගෙන නැති වෙයිද නැහැ. මට ඒ මදර චුඩ සනීපත් නැහැ. ටෙම්පරේචර් වගේ තියනවා. බලමු. කිචන් එකක් නම් තියනවා මෙතන. වොෂ්රූම් එකක්
බලමු. මේ මොකද්ද මේ? මම වැරදි තැනකට ආවද මන්දා? කවුරුත් නෑ මේ. කවුරුත් නෑ. යා වොෂ්රූම් කියලා මෙහෙ අර පැත්තේ. එන දුර තියෙන එක. අන්න අර අත්තන මට ඈතට දැන් දැක්ක එක. මම වොෂ්රූම් ගිහිල්ලා ඇවිල්ලා ඔයාලව හම්බෙන්නම්. මෙතන චූටි ප්ලේ ඒරියා එකකුත් තියෙනවා පොඩි ළමයින්ට. සීතලයි හැබැයි මේ ගබාලයි ගංජයි තරම් සීතල නැහැ. මම හිතුවා මේ ගොඩක් සීතල වෙයි කියලා කඳුකර පැත්තක් නිසා. හැබැයි අරහෙ තරම් සීතලක් නැහැ. අපි බලමු ෂේකි වල මේ දවස් දෙක කොහොම ගත වෙයිද කියලා. මේ තියෙන්නේ මම මෙච්චරලා ඔය වොෂ්රූම් එක. ෆයිනලි අපි හොටෙල් එකට යද්දි මම හිතන්නේ 12 මාර වගේ වෙලා තිබ්බේ. අපේ චෙක් ඉන් ටයිම් එක තියෙන්නේ 2ට. ඒ නිසා අපිට පැය 1මාරක් වගේ කාලයක් තිබ්බා. එයාලා අපේ රූම් එක රෙඩි කරනකන් අපි ගියා ෂේකි වල ටවුන් එක චුට්ටක් බලන්න. ඒ වෙද්දි තවත් බඩගින්න හිටියේ. ඊට පස්සේ අපි ආයෙමත් ගියා පොඩි තැනකට ඩොනර් එකක් කන්න. ඊයේත් මම කෑවනේ. ඊයේ තමයි ෆස්ට් ටයිම් කෑවේ. ඒ කාලා මේ වෙද්දි මේකේ රස මට හොඳටම වැටිලා තිබ්බේ. මම ඉතින් අදත් ගියා ඩොනර් එකක් කන්න. ඒක කාලා අපි ටැක්සි මුකුත් දාන්න නැතුව පයින් චුට්ටක් ෂේකි ටවුන් එකේ ඇවිද්දා මෙහෙ ලස්සන බලන්න. බලලා අපි ආව හොටෙල් එකට. මෙයාලගේ චෙකින් ටයිම් තියෙන 2ට. හැබැයි දැන් වෙලාව 1 විතර වෙලා. එයාලා අපිට දුන්න චෙකින් වෙන්න. මම ඔයාලව දැන් එක්කන් යන්න රූම් ටුවර් එකක්. මෙතනින් තමයි මෙහෙම හොටෙල් එකට එන්ට්‍රන්ස් තියෙන්නේ. කියන්නේ අපේ රූම් එකට එන්ට්‍රන්ස් තියෙන්නේ. මේක පොඩි බැල්කනි ඒරියා එකක්. බැල්කනි ඒරියා එකට පේන විව් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපේ දොර තියෙනවා ඇතුළට යන. ඇතුළට ගියපු ගමන් මිර එකයි කබඩ් එක තියෙනවා. ඒකේ මෙන්න මේ දේවල් ටික තියෙනවා. මෙතන අපේ ජැකට්ස් තියලා තියෙන්නේ. මෙතන ටීවී එක තියෙනවා. ඊට පස්සේ අතන චුඩි ටේබල් එකකුයි. එතන වතුර බෝතල් තියෙනවා. ඊට පස්සේ මෙහෙම ඇඳ තියෙනවා. මෙතන තියෙනවා වොෂ්රූම් එක. මම වොෂ්රූම් එකට නම් එච්චරම ආස නැහැ. අද අපි මෙහෙ ඉන්නේ දවස් 2යි. අදරයි හෙටරයි විතරයි. ඉතින් හෙට දවසත් අපි ඇවිදිනවා මේ කොහෙද? මේ තියෙනවා ලස්සන view point එකක්. ඒ පැත්තට යනවා. එතකොට ගොඩක් හොටෙල් එකේ ඉන්න නැති නිසා අවුලක් නැහැ. එහෙම නැත්නම් මම මේකේ වොෂ්රූම් එකට චුට්ටක්වත් ආස නැහැ. කමන්න. ඉතින් මේක තමයි අපේ මේ දවස් දෙකට අපේ රූම් එක. අපි දැන් චුට්ටක් රෙස්ට් කරන්න යන්නේ. මෙහෙ ලොකු සීතලක් නැහැ. ඔයාලට පේනවා එහෙම ජැකට් එකක් නැතුව ඉන්නේ. අර ගබාලා ගංජා තරම් මෙහෙ සීතල නැහැ. ජැකට් එක නැතුව ඉන්න පුළුවන්. මට පොඩක්වත් සීතල නැහැ. රැයට කොහොම වෙයිද දන්නේ නැහැ හැබැයි. අපි බලමු මෙහි ඉස්සරහට විස්තර මොන වගේ වෙයිද කියලා. The next day. Hi. මේ අපේ ෂේකි වල දෙවනි දවසේ ඔයාලා දැක්කා ඊයේ අපි ෂේකි වලට ආවා. හැබැයි දවල් වෙනකන් විතරයි මම vlog එක කරේ. හවස චුට්ට ඇඟට අමාරුයි වගේ දැනුණා. සහ අපි කොහෙවත් ඇවිදින්න ගියත් නැහැ. හැබැයි අපි හවස වෙලා ටවුන් එකට ගිහිල්ලා කාලා ආවා. ඉතින් ඒක ආයේ බොරුවට vlog කරේ නැහැ. දැන් මේ ඊට පහුවදා උදේ ගොඩක් සීතලයි. අපි මේ හොටෙල් එක දැම්මේ බ්‍රෙක්ෆාස්ට් එක්කනේ. අපි BB තමයි දැම්මේ. ඒ නිසා අපිට බ්‍රෙක්ෆාස්ට් හම්බ වෙනවා හොටෙල් එකෙන්ම. ඒක ගොඩක් ලේසි. නැත්තම් උදේ පාන්දර බඩගිනි වුණාම අපි තැන තැන යන්න එපා. හොයාගෙන කඩවල් හොයාගෙන කැම කන්න. මම බාගෙට ලෑස්ති වෙවි ඉද්දි
බඩගිනි වෙච්ච නිසා අපි එළියට ආවා කන්න. ඔයාලට පේන්නේ නැති පිටිපස්සෙන් වාහනක් තියෙනවා ගොඩක්. ඊයේ රෑ මෙහෙට තව ගෙස්ලා ආවා. අපි දෙන්න විතරක් ඉද්දි චුට්ටක් බයෙන් හිටියේ. හැබැයි තව ගෙස්ලා ආවට පස්සේ ඒක ෂේප් වුණා. තව කට්ටිය ඉන්න නිසා. ඊයේ ඇඟට අමාරු නිසා කලින්ම කාලා බීලා නිදාගත්තා. දැන් අපි බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා. මම හිතන විදිහට ගොඩක් දුරට අර අපි ගංජා හොටල් එකේ කෑ වගේ පාන් අරන් තියෙයි. මොකද මෙහි ඒකනේ තියෙන ප්‍රධාන ආහාරයකට තියන්නේ. අපි බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙයිද කියලා. සහ අද අපි යන ලස්සන තැනකට මම මේ vlog එකෙන් ඔයාලව එතනටත් එක්කන් යන්න. මං ඔයාලට කලින් දවසේ කිව්වා වගේම මෙහි බ්‍රෙක්ෆාස්ට් වලට හැමදාම වගේ තියෙන එකම දේවල් ටික යාළගේ අර ෆේමස් බ්‍රෙඩ් එකයි අර දෙන ජෑම් එකයි අනම්මනම් ඒ දේවල් ටික තමයි තියෙන්නේ. මේ දවස වෙද්දි මං හිතන්නේ දැන් අපි සති දෙකකට වගේ දවස් 10කට වගේ ලං වෙන්න අසර්බයිජාන් වල ඉඳලා තියෙනවා. මේ වෙද්දි මේ කැම ටික මට එපාම වෙලා තියෙන්නේ. මේ දින සොසේජ් එහෙම නම් මං කන්නෙම නැහැ. මොකද ඒවා රෝ තේ කියන්නේ එයාලා ෆ්‍රයි කළා මුකුත් කළා නැතුව නිකන්ම එයාලා අපිට දෙන්නේ. මට එහෙම කන්න චුට්ටක් විතර මං ආස නැහැ. ඒ නිසා මම අර බ්‍රෙඩ් එකත් එක්ක මොනවාරි ජෑම් කාලා තමයි හැමදාම උදේට ෂේප් උනේ. මේක තමයි අද මං අඳින ඇඳුම. මේක ඇඳන් තමයි මෙහි තියෙන ඇට්‍රැක්ෂන් බලන්න යන්නේ. ලස්සනට පේනවා. අපි එළියට ආව රූම් එකේ. දැන් වෙලාව මං හිතන්නේ 10ට 11ට විතර ඇති. අපි යන්න හදන්නේ අර මම කියපු ලස්සන view point එකට. පයින් යන්න දුර වැඩි. ඒ නිසා අපි හිතුවා කැබ් එකක් දාලා යනවා කියලා. අපි දැන් බෝඩ් එකක් දාන ගමන් ඉන්නේ. ඒක ආවට පස්සේ අපි යම් view point එකට ගිහලා මම ඔයාලට පෙන්නන්නම් එතන මොන වගේද කියලා. මම ෆොටෝස් වීඩියෝස් වලින් දැකලා තියෙන විදිහට නම් හරිම ලස්සන තැනක් ඒක. සහ මේ ටුවරිස්ට්ලා ගොඩාක් යන තැනක්. ගිහින් බලමු එතන ෆොටෝස් වීඩියෝස් වල වගේම ලස්සනයිද කියලා. බලමු. අපි ඉන්න තැන ඉඳන් ලොකු දුරක් නැහැ view point එකට. ඒ නිසා අපි හිතුවා අපි ටැක්සි එකක් දාලා යනවා. මොකද පයින් යන්න ගියා නම් ඒක තවසක් පස්සේ කකුල රිදෙනවා. ඒ නිසා අපි ටැක්සි එකක් දාලා එතනට ගියා. අපි ආවා අපේ view point එකට. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති ඉන්මෝල් පෙන්නන්න. මේ බලන්න. හරිම ලස්සනයි. ලොකු ඒරියා එකක් පේනවා. ගෙවල් ගොඩාක් පේනවා මෙන්න මේ පැත්තේ. ලස්සනයි. තව මෙතන උඩට යන්න පුළුවන්. උඩට යන්න පුළුවන් පඩි පෙළක් තියෙනවා. අපි උඩට ගිහින් බලමු කොහමද පේන්නේ කියලා. මං ඔයාලට පෙන්නුවේ මේ පඩිපෙළේ ඉඳන් පල්ලෙහාට ඉඳන්. එතකොට මේ පඩිපෙළේ උඩට මෙන්න මෙහෙම යන්න පුළුවන්. එහෙටත් ගිහිල්ලා බලමු. view එක පේන්නේ කොහමද කියලා. මෙතන උඩටම ගියාම නම් මෙන්න මේක දැකලා මට චුට්ටක් විතර බය හිතුණා. මෙතන කිසිම කෙනෙක් හිටියේ නැහැ. අපි දෙන්න විතරයි හිටියේ. එතන හරිම පාළු තැනක්. මට හිතුණා එතන සොහොනක්ද කියලාත්. පස්සේ ඉතින් අපි එතන ලොකු වෙලාවක් හිටියේ නැහැ. ආයෙමත් හිතුවා පල්ලෙහාට යනවා කියලා. මොකද අපි මේ හිටියේ කන්දක් උඩනේ. පල්ලෙහාට යද්දි මෙන්න මේක දැක්කා. පල්ලෙහාට යන පාරේ දකුණු අත පැත්තේ දිගටම තිබ්බේ සොහොනක්. ඒක දැක්ක වෙලේ නම් මට ගොඩක් බය හිතුණා. මොකද අපි කලින් ඉඳලා තියෙන්නේත් මං හිතන්නේ එහෙම තැනක කියන්නේ සොහොනක් කියන්නේ අර ඒ වගේ මොකක් හරි තැනක වෙන්න ඇති. එතන තිබ්බ ස්ටැචු එකත් එක්ක මට එහෙම හිතුණා. පස්සේ ඉතින් අපිට එතන කන්ද උඩ නිසා ටැක්සි දාන්නත් බෑ. ටැක්සි එන්නෙත් නැහැ. අපි ඉතින් ෂේප් එකේ අපි දෙන්න ඒ සොහොනත් බලාගෙන පල්ලෙහාට බැස්සා. පල්ලෙහාට බහිද්දි මෙන්න මේ ෂොප් එක හම්බුණා. මෙහි ස්වීට්ස් වලට හරිම ෆේමස්. මෙහි එක එක වර්ගයේ ස්වීට්ස් ගොඩාක් තියෙනවා. මේ ෂොප් එකෙන් අපිට හම්බුණා රසම රස ස්වීට් එකක්. හරිම රස කෑම. එයාලා අපිට try කරලා බලන්නත් දුන්නා. මම ඒකයි ඇඟිල්ල ලෙව කකා ඉන්නේ. ඒක අපි try කරලා බැලුවට පස්සේ හරිම රසයි. ඒ නිසා මම ඒක ගත්තා. ඒ box එකම උනේ මම හිතන්නේ මනත් 5ක් විතර. ඒ කියන්නේ රුපියල් 1000ක් විතර. ඇත්තටම ওই ෂොප් එකට ගියේ මට වොෂ්රූම් යන්න ඕන වෙලා. හැබැයි ඉතින් අපි ස්වීට්ස් ඒ box එකකුත් අරගෙනම ආවා. මේ තියෙන ෂේකි වල ඒ අපි නැගපු කන්ද එක ස්ට්‍රීට් එකක් හරිම ලස්සනයි. ඒ වගේ පරණ තාලි බිල්ඩින්ග්ස්, ස්ට්‍රීට්, කඩවල් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ තවත් මෙහි තියෙන ඇට්‍රැක්ෂන් එකකට. මෙතන අපිට පුළුවන් එයාලගේ අර තිබ්බ ඇඳුම් ඇඳලා ෆොටෝස් ගහන්න. මම දැන් හදන්න එකක් ඇඳලා බලන්න.
මෙහෙ කෙනෙක් වගේ බලමු. අපේ ඊළඟ ඇට්‍රැක්ෂන් එකට යන පාරේ හිටපු සීයා කෙනෙක්ව අපිට හම්බුණා. ඒ සීයා මෙහෙ අර නිකන් පරණ ඒ කියන්නේ මෙයාලගේ ට්‍රැඩිෂනල් මොකක් හරි අඳුමක් එයාලේව දාලා තියෙනවා අපිට ඕන ඇඳලා ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. ඒකට අපි පේ කරන්න ඕනේ මනත් එකක්. අපිට ඉතින් ඇඳලා ඕන තරම් ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. මං ඉතින් ගියපු එකේ ඒක චුට්ටක් ඇඳලා බැලුවා. ඒ වෙලාවේ මෙතනට ඇවිල්ලා හිටපු වෙන කට්ටියක් මං මෙහෙ කෙනෙක් කියලා හිතලා යාළුවා ඇවිල්ලා මාත් එක්කත් ෆොටෝස් ගත්තා. පස්සේ යාළුවා ෆොටෝස් අරගෙන ඔක්කොම ඉවර වුණාට පස්සේ මං යාළුවාට කිව්වා මං මෙහෙ නෙවෙයි මං ලංකාවේ කෙනෙක් කියලා. කොමරි ඒක ඉවර වෙලා එතන ෆොටෝස් අරගෙන ඔක්කොම කරලා ඉවර වෙලා අපි යන් Place of Shaky Cans අන්න ඒ ඇට්‍රැක්ෂන් එක බලන්න. මං කිව්වේ මෙන්න මේ තැන ගැන. මෙතන ඇතුළට අපිට මනත් 9ක් දීලා ටිකට් එකක් අරගෙන යන්න පුළුවන්. ඔය නිකන් මාලිගාව වගේ තිබ්බ එක ඇතුළ බලන්න. හැබැයි අපිට කිසිම දෙයක් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒක ඇතුලේ හරිම අර ලස්සන කලර්ෆුල් දේවල් තිබ්බා. හැබැයි ඉතින් අපිට ඒවා වීඩියෝ කරන්න දුන්නේ නැහැ. එතනත් ඉතින් අපි චුට්ටක් ඇවිදලා අපි ආවා කන්න. කන්න රෙස්ටුරන්ට් එකක් හොයාගෙන යද්දි මෙන්න මේ තැන දැක්කා. මෙතනත් ඩොනාල්ඩ් තියෙන තැන. අපි ඉතින් එතනට ගියා කන්න. මේක මගේ ඩොනාල්ඩ් කන 3 වෙනි පාර. හරිම රසයි. එතන තිබ්බා මෙන්න මේ දෙලුම් ජූස් එක. මම ඔයාලට කලින් vlog එකකත් පෙන්නුවානේ. මෙහි ප්‍රධානම පළතුරක් තමයි දෙලුම් කියන්නේ. මං ඉතින් ඒ ජූස් එකත් බීලා කාලා අපි දෙන්නම ගියා හොටෙල් එකට. හොටෙල් එකට ගිහිල්ලා හවස් වෙලා අපි ආයෙමත් ආව ටවුන් එකට කන්න. මේ වෙද්දි මට බත් ඕන වෙලා තිබ්බේ. බත් කන්න නිකන් මං දොළ දුකකින් වගේ හිටියේ. අපි රෙස්ටුරන්ට් එකට ගිහින් ඉන්නවා. යාලා අපිට අපේ කෑම එක දුන්නා. ඊට පස්සේ අපි දැනට තරගින් අපි නැගිටලා ආවා. නැගිටලා ආවේ අපි දවල් කන්න ඩොනාර් එක කන්න ආපු තැන තමයි. එතනට ආවට පස්සේ එතන තියනවා දැක්ක රයිස්. හැබැයි ඒකත් අර ලංකාවේ වගේ රහට කන්න පුළුවන් කෑම නෙමෙයි. නිකන් බත් එකත් එක්ක කියුකම්බර් එතකොට ටොමැටෝ එක චිකන් චුට්ටක් උඩින් දාලා මයොනීස් කෙචප් එක තමයි බත් එක තිබ්බේ. ඉතින් අපිට එහෙම කන්න චුට්ටක් මන් දන්නේ අනිත් කට්ටියට මට නම් එහෙම කන්න අමාරුයි. අර රයිස් ඇන් කරි කනවා වගේ නෙමෙයිනේ. හැබැයි ඉතින් මට බත් කන්න උවමනාව තිබ්බ නිසා මං ෂේප් එකේ චිකන් එක බත් චුට්ටක් කොමරි බඩට දාගත්තා. හැබැයි ඔය කෑම ඉවර වෙනකන් නම් මං කෑවේ නැහැ. ඉතින් හැම තමයි අද දවසේ ගෙවුනේ අපේ ෂේකි වල. තව අසර්බයිජාන් වල vlogs ගොඩාක් ඉස්සරහට එන්න තියෙනවා. ඉස්සරහට තමයි හොඳම ටික දෙන්නේ. දැන් අපි ගියපු තැන් තුනම ඒ කියන්නේ ගබාලා, ෂේකි, ගංජා කියන මේ තැන් තුනම මේන් සිටි එකෙන් ගොඩාක් දුර තියෙන පැති. ඉස්සරහට අපි ඔයාලට අරන් යනවා බාකු වල. බාකු කියන්නේ මෙහි අසර්බයිජාන් වල මේන් සිටි එකනේ. ඉස්සරහට එන්නේ බකු වල vlogs ටික. එහෙ තව ලස්සන දේවල් අපිට බලන්න තිබ්බා. එක්ස්පීරියන්ස් කරන්න, එන්ජොයි කරන්න දේවල් තිබ්බා. ඒ ඔක්කොම ටික මං ඉස්සරහා vlogs වලින් ඔයාලට අරගෙන එන්නම්. ඒක මේන් සිටි එකක්. මේ වගේ ගම් පැත්තක්වත් කන්ට්‍රි සයිඩ් එකවත් නෙමෙයි. තනිකරම අර ලස්සන බිල්ඩින්ග්ස්, ලොකු ඇට්‍රැක්ෂන්ස් ඒ වගේ දේවල් තියෙන හරිම ලස්සන පැත්තක්. සහ අපි ඉන්න තැනට කියන්නේ අපි හිටියේ ටවුන් එකේමයි, සිටි එකේමයි අපි හිටියේ. එතකොට එතන ඉඳන් අපේ view එක, අපි කවු බීපු දේවල් ඒ හැමදේම මම ඔයාලට ඉස්සරහා vlogs වලින් අරන් එන්න. ඔයාලා අසර්බයිජාන් ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මම ඔයාලගේ කලින් කමෙන්ට් කියවද්දි මට තේරුණා අසර්බයිජාන් කියලා රටක් ගැන ගොඩක් කට්ටිය දැනගෙන ඉඳලා නැහැ. ගොඩක් කට්ටිය එහෙම රටක් ගැන අහලවත් නැහැ. ඉතින් ඔයාලා මගේ vlogs වලින් අසර්බයිජාන් ගැන දැනගත්තද? ඒ රට කොහොමද? ඔයාලා යන්න ආසයිද? ඔයාලා දැනටමත් ඒ රටට යන්න ප්ලෑන් කරලාද තියන්නේ කියලා ඔයාලගේ විස්තරات මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හරිම ආසයි ඒ කමෙන්ට්ස් කියවන්න. අපි එහෙනම් ඉස්සරහට එන ලස්සන අලුත් vlog එකකින් ආයෙමත් ඉක්මනටම හම්බෙමු. මං ගිහින් යන්නම්. බයි. අමතක නොකර like කරලා subscribe කරන්න. බයි.